කොත්තුමි වෙනස්ම විදිහට හදන විදිහ අද මම කියලා දෙනවා. කන්නේ නැති අයත් ඉල්ලකයි කොත්තුමි මෙහෙම හදලා දුන්නොත්. ඉතින් රසකාරක පැකට් නොදා වෙනස්ම ක්‍රමයකට තමයි අද මම හදන්න යන්නේ. මම මෙහෙමයි හැදුවේ. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් දාගන්නවා. තෙල් රත් වුණාම චොප් කරපු සුදු ලුණු බික් පා 6ක් දාගන්නවා. මේක කර ගන්න නම් එපා. සුවඳ එනකම් බැද ගන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා අමු මිරිස් කරලක් සහ පොඩියට කපපු බීලුණු බෑවක්. දැන් මේකත් හොඳට බැද ගන්න. මේකත් කර ගන්න එපා. මේ ගානට බැදුනම මම මේකට දාගන්නවා ගම්මිරිස් තේ හැඳි භාගයක්, රසායන ලුණු කෑලි මිරිස් තේ හැඳි භාගයක් සහ මිරිස් කුඩු තේ හැන්දක්. දැන් මේක ටිකක් කලවම් කරන්න. ඊට පස්සේ මේකට දාගන්නවා තක්කාලි සෝස් මේස හැඳි එකමාරක්, සෝයා සෝස් තේ හැඳි එකමාරක් සහ සීනි තේ හැඳි භාගයක්. ආයෙත් මේක හොඳට කලවම් කරන්න. ඊට පස්සේ කොත්තුමි එක තැම්බෙන්න ඕන ප්‍රමාණයට වතුර දාගන්නවා. මම කෝප්පයක් දාගත්තා. දැන් මේක හොඳට කොදිච්ච කරගන්න. මේ වගේ හොඳට කොදිච්ච වෙද්දී අපි මේකට දාගන්නවා කොත්තුමි පැකට් එක. දාලා හොඳට මේක තඹ ගන්න ඕනි. ඔන්න ඒ විදිහට මම වතුර ටික හිඳනකම් මේ ටික තඹ ගත්තා. දැන් මගේ කොත්තුමි එක හරි. මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ඔන්න අපි කොත්තුමි එක හදලා ඉවරයි. මස් මාළු බිත්තර මුකුත් මොනේ නැහැ. මේ විදියට හදලා දෙන්න. කන්නේ නැති අයත් කනවා මේ විදියට හදපුවම. මාරම රසයි මේක නම්. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.